අවසරයි ස්වාමීන් වහන්සේ දැන් අපි මේ කියන සතුට ජයග්‍රහණය පරාජය සාර්ථකත්වය අපි මේ කියන හැමදේම ඇති වෙන්නේ අපේ හිත තුල නේද? දැන් අපි හිතන ආකාරයනේ. දැන් ඔබ වහන්සේ කියපු මේ අන්තිම අවස්ථාවේ ගත්ත හිස් ඉදම වගේ කියවුවාම දැන් මේ සිතුවිලි නිසානේ මේ සේරම ඇති වෙන්නේ. දැන් ආහාරයක් රස විඳිනකොට කටට රසය දැනෙනකොටම සමහර ලාවට හුඟ දුරට අපේ හිත යන්නේ අම්මා හදපු කෑම. ඉස්කෝලේ ගිය කාලේ හම්බෙච්ච දෙයක්. උනාම අපි රස විඳිනව නෙවෙයි අපි පරණ රසයක් මත කරගෙන අපට ඕන රසය විඳින්නේ අපේ හිතේ රසය. කනට ආපු සද්දේ වුණත් අපි ඊට පස්සේ අපිට ඇහෙන්නේ වෙන දෙයක් අපි අපේ හිතේ තියෙන වෙන දෙයක් අපි හිතට ගන්නෙ. ඉතින් එහෙන් බලනකොට මේ හිතන දේ නේද මෙතන තියෙන්නේ. දැන් මේ හිත සිතුවිලි නැති කරගත්තා නම් හිත හිස් කරගත්තා නම් අර ඔබ වහන්සේ කිව්වාගේ හිස්වීමක් කියලා. එතකොට නේද මෙතන අපිට යමක් කරා සාර්ථකත්වයක් යන්න පුළුවන් වෙන්නේ. ඒක ඕක තමයි ගැටලුව. ඔබ සිතුවිලි නැති කරගෙන සාර්ථක වෙන්න හදනවා. නෑ සිතුවිලි නැති කරගන්න සාර්ථකත්වය කියන්නේ මෙතන අපි අවබෝධ කරගන්න ඕනේ අපි එකිනෙකාට ආවේනිකව ඇති කරගන්නා සිතුවිලි මත අපි තීරණය කරනවා ජයග්‍රහණයද පරාජයද කියන එක. ඇත්තට මෙතන එකතැනකවත් ජයග්‍රහණයක් පරාජයක් නෑ එකිනෙකා හිතන ආකාරයට. මෙහෙමයි. මම ඔබ කියන කතාවට මෙන්න මෙහෙම කියන්න. හරිද? ඕක අපිට කෙනෙකුට ওই කතාව තෝරගන්න පුළුවන්. හැබැයි ওই තෝරගන්න කියලා අපි ওই කතාව දැනුමක් විදියට ගන්නවා. ආයි දැනුමක් විදියට ගන්න ආයි වැඩ කරන්නේ. අනේ එතනටයි මම අද මේ ගැහුවේ. අපි ඕක දැනුමක් විදියට දන්නවා. ඔක්කොම දන්නවා දැනුමක් විදියට. ඔක්කොම මේක මායාවක්. මේක ඔක්කොම සිතුවිල්ලක්. හිතේ යම හට ගන්න ස්වභාවයන් දෙකක් තමයි මේ ඔක්කොම ටික මේ ජයග්‍රහණේ පරාජය ඔක්කොම කියලා ඔක්කොම අපි කතාවට අල්ලගෙන ඉන්නවා. හැබැයි දැන් කතාවට අල්ලගෙන ගිහලා ආයෙ වැඩ කරන්න ගියාම ආයෙ වැඩ කරනවා. අනේ එතන දකින්න. මං කියන්නේ එතන බලාගෙන එනකොට මෙන්න මෙතනට ඔබ මේ කතාව තෝරගන්නවා. දැන් එතනදී දැන් මෙතන පරාජය කියන එක අපි දැන් පොඩ්ඩක් අපි සිවුම් කරලා කතා කරමු. දැන් මේ පරාජය කියන තැනදී දැන් ඔබ දකිනවා මෙහිම එකක්. දැන් ඔබට දැන් ඇති වෙනවා දැන් අපි රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය නැත්නම් ඔබ දැන් තරහ, දුක, ඊර්ෂ්‍යාව ඔය එක එක ආකාරයේ ඔබ එක එක විදිහට දැන් ලේබල් කරලා තියෙන යම් තාක් ඒ ලේබල් ටිකක් ඔබට දැනෙනවා. ඒකට සතුට අපි කියන හොඳ නරක ওই විදිහට ඔබට එක එක ආකාරයේ හැඟීම් ටිකක් එනවා. දැන් මේ හැඟීම් ටිකට ඔබ එක එක ආකාරයෙන් ලේබල් කරලා තියෙනවා. හොඳට මතක තියාගන්න මේ ගහලා තියෙන ලේබල් ටිකක් සාපේක්ෂයි. මේ ඔබ අහගත්තු මේ කතා අනුකූලව තමයි මේ ලේබල් ටික ගහලා තියෙන්නේ. දැන් අපි හිතමු දැන් කෙනෙක් බණ අහපු කෙනෙක් එක හැඟීමකට දෙනවා රාගය කියලා ලේබල් එකක් ගහලා. තව කෙනෙක් ඒකට රාගය නෙමෙයි කියන්නේ එයා කියන්නේ සතුට කියලා. සතුට කියලා ලේබල් එක ගහලා තියෙනවා. දැන් මෙහෙම ලේබල් ටිකක් ගහලා තියෙනවා. හරි. දැන් මෙහෙම ලේබල් ටිකක් ගහලා තියෙන මේක ඔබ පාලනය කරන්න. ඔබ තරහාම තරහ නැති කරන්නේ. රාගයම රාගය නැති කරන්නේ. එතකොට දැන් මෙතන හොඳට මතක තියාගන්න ඔබට දැන් මෙතන ඔබගේ ඉමෝෂන්ස් කියන්නේ ඉමෝෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබට තරහක් තියෙනවා නම් තරහ ගැන තරහක් තියෙනවා. මේ තරහ එකක් තරහ ගැන තියෙන තරහ තව එකක්. ඔක හොඳට මේ කතාව තෝර ගන්න. තරහ කියන්නේ එකක්. තරහ ගැන තියෙන තරහ තව එකක්. ඔබේ තියෙන මේ රාගය ගැන ඔබට රාගයක් තියෙනවා. මේ ඉමෝෂන් ගැන ඔබට ඉමෝෂන් එකක් තියෙනවා.
දැන් ඔබට ඉමෝෂන් කියන්නේ මොනවාද කියලා. එහෙම නැත්නම් මේ හැඟීම, එහෙම නැත්නම් තරහ කියන එක මොකක්ද කියන එක ඔබට තෝරගන්න බෑ තරහ ගැන තරහක් තියෙනවා. දැන් ඉස්සෙල්ලා මේකේ අර දෙවනි ලේයර් එක අඳුන ගන්න. ඔබට මේ ඉමෝෂන් එක ගැන තියෙන ඉමෝෂන්. දැන් මේවා ඔක්කොම ඔබ ලේබල් කරගෙන මේකට ඒ කියන්නේ අපි දැන් ආයේ අන්තිමට ගත්තොත් දැන් 100 80 කියලාත් අපි ආයේ මේ ලේබල් දෙකක් ගහගෙන ඉන්නේ. එතකොට අපි මෙහිම ලේබල් ගහගෙන ලේබල් කරගෙන මේ හැඟීම් වලට ලේබල් ගහලා අපි මේවා කැටගරයිස් කරලා තියෙනවා මේවා හොඳ ඒවා මේවා නරක ඒවා හොඳ ඒවා මේවා නරක. දැන් මෙතන තියෙන රැවටීම මුලාව අවිද්‍යාව කියලා අපි ආයි ගහන ලේබල් එකක්ම තමයි. දැන් මෙහෙම ගහගෙන අපි ලේබල් කරගෙන වෙන් කරලා ඒ වෙන් කිරීම තුළ අපි ඒ ඉමෝෂන් එකට ඒ හැඟීමට අපි තව ඉමෝෂන් එකක් දාගෙන තියෙනවා. ඒ කියන්නේ තරහ ගැන තරහ. අර අපි අර ලේබල් කිරීම තුළම අපි අරකට තව එකක් දීලා තිනවා. තව ඉමෝෂන් එකක්. ඔය දෙවෙනි එක. ඔය දෙවෙනි එකේ නිසා අපිට මේ කතාව හරියට පැහැදිලි වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම කියන්නේ හිතන්න ඔබ දැන් ගමනක් යනවා. ඔබ දැන් අලුත් පැත්තකට යනවා. අලුත් ප්‍රදේශයක් බලන්න කියලා යනවා. හරිද? දැන් ඔබ වාහනයක තමයි ගමන් කරන්නේ. ඒ ඔහොම යනකොට ඔබට එනවා දුරකථනයක්. දැන් දුරකථන එමුතුමා හරහා ඔබේ ඥාතියෙක් හරි ඔබ හිතවතෙක් හරි එක ඔබ ලොකු ආදයක් යන රණ්ඩුවක්. රණ්ඩුවක් ගිහිලා ඔබට හොඳටම තරහ යන. ඔබට හොඳටම තරහ යන. එහෙම නැත්නම් ඔබට හොඳටම දුක් වෙලා ඔබ අඬන්න පටන් ගන්නවා. එක්ක ඔබ හොඳටම තරහා ගිහිල්ලා ඉන්නේ ඔබ හොඳටම දුක් වෙලා ඉන්නේ. දැන් එතකොට ඔහොම ඉන්නකොට දැන් අර දැන් මෙහෙම ඔබ මේ හොඳටම මේ විදියට හැඟීම්බර වෙලා ඉන්න වෙලාවකදී දැන් ඔබට අර ගමනේ යනකොට ඔබට අර පාරේ අර ජනේලෙන් පේන මුකුත් පේන්නේ නැතු යනවා. ඒ ඔක්කොම ඔබට නැති යනවා. දැන් ඔබ දකින්නේ නැහැ අර ජනේලෙන් පේන අර පරිසරයේ සුන්දරත්වය මොකක්වත් ඔබට පේන්නේ නැහැ. මොකද ඔබ අර හැඟීමත් එක්ක ඔබ ජීවත් වෙන නිසා. එන ඔබ අර තරහ විසින් ඔබව පාලනය කරන නිසා. දැන් ඔබට අරව මොකක්වත් පේන්නේ නැහැ. හරි ඔබට අර ජනේලෙන් අර පේන අර දැන් අර මක දෙපස තියෙන අර තියෙන කතාවේ සුන්දරත්වය ඔබ දකින්නේ නැහැ. දැන් මේ උපමාවේ මේ කතාව තෝරගන්න ඒ වගේ තමයි දැන් ඔබ තරහ ගැන තරහක් තියෙනකොට තරහ ඔබට පේන්නේ නැහැ. දැන් අර ජනේලෙන් පේන එක ඔබ මේ පැත්තෙන් අර ඔබ කෝපයට අධික ලෙස කෝපයටපත් වෙලා හරි අධික ලෙස දුකෙන් ඉන්නකොට ඔබට අර ගමන යනකොට අර මේ පාර දෙපස තියෙන දේවල් ඔබට නොපෙනී යනවා වගේ. ඔබ මේ විදියට දැන් ඔබගේ ඉමෝෂන් ටිකට ඔබ ලේබල් කරලා ඒ ඉමෝෂන් ගැන ඔබ ඉමෝෂන් එකක් හදාගෙන හිටියෝ. දැන් මේක තරහ නරකයි. මේක හොඳ නෑ. මේක හොඳයි කියලා අපි අර ලේබල් ටිකක් ගහගෙන. අඩු ගානේ මේක 100 80 කියලා හරි. විද්‍යාව අවිද්‍යාව කියලා හරි ලේබල් ටිකක් ගහගෙන හිටියෝ. අපිට අර කතාව පේන්නේ නැහැ. ඉස්සලාම ඔබ තෝරගන්න ඕනි කතාව තමයි අර ඉමෝෂන්ස් ගැන තියෙන ඉමෝෂන් එක අයින් කරගන්න. ඒවා ලේබල් කරලා තියෙන ලේබල් ටික අඳුන ගන්න. අඩු ගානේ අපි මේ රාගය, ද්වේෂය, මොහය කියලා හරි අපි කරලා තියෙන ලේබල් කරගෙන. ඒ ලේබල් කර ගැනීම හරහා අපි එක්ක ඒකට නෙගටිව් වැලියු එකක් හරි පොසිටිව් වැලියු එකක් හරි දීලා තියෙනවා. ඒ ලේබල් කිරීම හරහා. එතකොට ඒ ලේබල් කිරීම හරහා අපි අර දෙන නෙගටිව් වැලියු එක හරි පොසිටිව් වැලියු එක හරි හරහා අපි අර ඉමෝෂන් එකට තව ඉමෝෂන් එකක් තියෙනවා. අර හැඟීමට තව හැඟීමක් ඇටච් කරලා තියෙනවා. ඔය දෙවෙනියට ඇටච් කරලා තියෙන හැඟීම පැහැදිලි කරගන්න. ඔබ දෙවෙනියට ඇටච් කරලා තියෙන හැඟීම තුල තමයි දෘෂ්ටිය තියෙන්නේ. ඒ දෘෂ්ටිය අඳුන ගන්න. ඒ දෘෂ්ටිය අඳුන ගන්නකොට ඔබට මේ කතාව පැහැදිලි වෙන්න පුළුවන්. මේක මම තව උපමාවකින් කියන්නම්. මේ උපමාව මෙන්න මෙහෙම එකක්. දැන් මිනිස්සේ අහස දිහා බලාගෙන
එහෙම අහස දිහා බලාගෙන ඉන්නකොට ඔහු දකිනවා මේ අහස දිහා බලාගෙන ඉන්නකොට ඔහු දකින වෙලාවකට හොඳට ඉර පායලා තියෙනවා නිල් පාටයි අහස නිල් පාටයි. තව වෙලාවකට ඔහු දකිනවා ඉර බැහැගෙන යනවා දැන් රතු පාටයි අහස. තව වෙලාවකට සුදු පාට වලාකුළු වලින් බර වෙලා තියෙනවා. තව වෙලාවකට කළුවර වෙලා හද පායලා තියෙනවා. තව වෙලාවකට තරු පායලා තියෙනවා. තව වෙලාවකට මේ අහස හොඳටම කළු පාට වලාකුළුෙන් බර වෙලා අකුණු ගහලා වහින්න. දැන් මේ විදිහට ඔය අහස දිහා බලන් ගියාන් පස්සේ ඔකට පේනවා මේ අහසේ එක එක ආකාරයේ දේවල් ටිකක් තියෙනවා මේ අහසේ. එක එක ආකාරයේ රටා ටිකක් නැවෙනවා. කවදාවත් එකම රටාව දෙපාරක් නැවෙන්නේ නැහැ. ඒක හරි මේ අහස දිහා මේ අහසේ තියෙන සුන්දරත්වය දකිමින් අත්දකිමින් හොයින්. ඒක දිහා ලස්සන දකිමින් ඉන්නේ. හැබැයි දැන් මේ මිනිස්සයා දැන් මේ ටික කැටගරයිස් කරගත්තොත් දැන් මේම ගත්තොත් එයා ගන්නවා මෙන්න මේ පැහැදිලි අහස පැහැදිලි නිල් පාට අහස තමයි හොඳම අහස. ඒක තමයි හොඳම කියලා එයා ගන්නවා දෘෂ්ටිය. එතකොට මේ කළු වෙලා වලාකුළුෙන් බර වෙලා අකුණු ගහලා ඒ වහින ඒක හරි නෑ. මේ කුණාටුත් එක්ක එන ඒකට එයා කැමති නෑ. ඔහුකට අරකට අකමැත්තක් හදාගෙන මේකට කැමැත්තක් හදාගන්න පැහැදිලි අහසට. එතකොට මොකද වෙන්නේ? ඔහුට වෙන්නේ ඔහුට අර මෙච්චර දවසක් වින්දනය කරපු අර මෙච්චර දවසක් ඔහු මේ අහස දැකලා ඒ රස වින්දනය කරපු ඒ වින්දනේ කවදාවත් එතනින් එහාට ගන්න බැරි වෙනවා. මොකද වෙන්නේ? ඔහුට ආයි අර නිල් පාට පැහැදිලි අහස ආපු වෙලාවේදී ඔහුට බය හිතෙනවා. දැන් මේ නිල් පාට පැහැදිලි අහස තියෙනවා තමයි. හැබැයි තව කොයි වෙලාවෙ හරි මේක ආයි බලාකුළුෙන් බර වෙලා මේ අහස ආයි අර මේ තියෙන සුන්දරත්වය නැති වෙයිද කියලා ඔහු බයෙන් ඉන්නවා. එතකොට ඔහු බයෙන් ඉන්න නිසා ඔහුට අර සුන්දරත්වය අත්දින්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔහු අර අහස කළු වෙලා බලාකුළු වලින් බර වුණාම ඔහු දුක් වෙනවා. ඔහු ආයි නැවතත් අර පැහැදිලි නිල් පාට අහස බලාපොරොත්තු වෙනවා. පැහැදිලිද? එතකොට දැන් මෙතනදී ඔහු අර මේකට දැන් මමත්වයේ ඇටච් වෙලා තියෙනවා දැන්. ඔහු ඇත්තටම අර අහස පාලනය කරන්නේ. ඔහුට අහසට තියෙනවා පාලනය. හැබැයි දැන් ඔහු මේ අහසට තියෙන පාලනය අතහැරලා දාලා අහස බාරගත්තා නම් ඔහුට එතකොට අර වෙලාවට නිල් පාට අහස වෙලාවකට වලාකුළුෙන් බර වෙලා කළු වෙලා මේ හැම එකකම සුන්දර රටාවක් දකින්න. ඒ සුන්දරත්වයක් දකින්න. ඔහු එතකොට ඒක මොකක්වත් එතකොට ඔහු ලේබල් කරලත් නැහැ. ඔහු අර කලින් වින්දා වගේම අහස විඳින්න පුළුවන්. අහස තුළ තියෙන සම්පූර්ණ තුළ තියෙන ඒ තුළ තියෙන වින්දනත්වය තියෙන්නේ. හරි. දැන් මේ උපමාවෙන් මම මේ කියන කතාව මම උපමාවෙන් කිව්වේ. ඒක තෝරගන්න. හරියට මේ අහස වගේ තමයි ඔබ ඔය සිත කියලා ලේබල් කරන් ඉන්න එක. මේකේ එක වෙලාවදී එක මායාවන් පෙන්නනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ එක මායාවන් වලට ඔබ එක විදිහ ලේබල් ගහලා. එක විදිහ ලේබල් ගහලා තියෙනවා. ඒ ලේබල් ගහලා ඔබ අර දැන් අර අහස පාලනය කරන්න හදපු මිනිස්සයා වගේ. ඇත්තටම මේ අහස පාලනය කරන්න හදපු මිනිස්සයාගේ තියෙන මෝඩකම ඔබට ඇති වෙනවා. එතකොට ඔබ මේ එක ඒවාට වෙනම නෙගටිව් හරි පොසිටිව් හරි මේ විදිහට වැලියු එකක් දෙන්න ගත්තොත් අරු ගන්න 100 විද්‍යාව අවිද්‍යාව කියලා හරි. ඔබ මේ වැලියු එකක් දෙන්න පටන් ගත්තොත් ඒ වැලියු එක දීපු මොහොතේ සිට ඔබ අර ආයි අර වලාකුළුෙන් බර වෙච්ච කළු පාට අහස අතහැරලා නිල් පාට අහස බලාපොරොත්තු වෙන අර මෝඩ මිනිසයා වගේ එහෙම නැත්නම් නිල් පාට අහස මතුවෙච්ච මොහොතේ මේක නැති වෙයි කියලා බය වෙන අර මෝඩ මිනිසයා වගේ. අර මෝඩකමක් ඔබ තුල ඇති වෙනවා. එතකොට දැන් අර හැඟීම් වලට ඔබ මමත්වය ඇටච් කරනවා. අනේ මේ කතාව තෝරගන්න. හරිද? ඉතින් දැන් හරි ඔක්කොම හරි මේ ඔක්කොම සිතුවිල්ලක් තමයි. එක පැත්තකින්. කියලා අපි කියනවා. හැබැයි ඒක හොඳට මතක තියාගන්න.
මේ ඔක්කොම භෞතිකයක් කියන්නේ ඒකාන්තයක්. මේ ඔක්කොම සිතුවිල්ලක් කියන්නේ තවත්. දැන් අපි මේ ඔක්කොම සිතුවිල්ලක් කියලා කියනකොට එතනදිත් අපි කරන්නේ ඇත්තටම දැන් මේ අපි භෞතිකය කියන්නේ අපි කියන්නේ භූතයක් නේ. ඒක බොරුවක්. ඒක තුල තියෙන අපි මේ භෞතිකය කියලා හිතාගෙන ඉන්න මේ කාලය සහ අවකාශය ඇතුළු මේ සියල්ලම එක විදිහක මුලාවක් කියන එක අපි පැහැදිලි කරගන්න මිනිස්සු නිර්මාණය කරා තව අලුත් සංකල්පයක්. එතකොට මෙච්චර දවසක් මේ භෞතිකයේ කාලය අවකාශය කියන එක පැහැදිලි කරගන්න ඒක සංකල්පයෙන් අත මිදෙන්න ඕන් නිර්මාණය කරගත්ත අලුත් සංකල්පය. ඒ ඕන් නිර්මාණය කරගත්ත අලුත් සංකල්පය තමයි විඥානයේ සිත. එහෙම නැත්නම් ඔය කියන එක. ඇත්තටම විඥානයේ සිත කියන්නේ තවත් අර වගේම සංකල්පයක්ම තමයි. කාලය, අවකාශය, භෞතිකය වගේ. නිර්මාණය කරගත්තු තවත් අලුත් බිල්ලෝ ටිකක් තමයි. තව භූතේ තමයි ඔක්කොම හිතේ හදාගත්තා. ඕක හිත. එහෙම නැත්නම් විඥානය කියලා. එතකොටත් කරලා තියෙන අපි අර ලේබල් මාරු කිරීමක් විතරයි. භෞතිකය කියන ලේබල් එක අයින් කරලා අපි ගහන විඥානය කියන ලේබල්. එහෙම නැත්නම් සිත කියන ලේබල්. මං කියප එක පැහැදිලි නැත්නම් අහන්න ඕන ආපහු. මම ඔබගේ අහපු ප්‍රශ්නෙට නෙමෙයි මම උත්තර දුන්නේ. එහෙම කරන්නත් හේතුවක් තියෙනවා. නෑ ස්වාමීන් වහන්සේ අවබෝධ වුණා. ඒ ඇත්තට මේ අහස ගැන උපමාව ගොඩක් වටිනවා. ඒ කියන්නේ ඕනම වෙලාවක ඕනම එකට රිසෙප්ටිව් වෙන විදිහට ඉන්න ඕනේ වගේ නේ. ඒ කියන්නේ එතකොට දැන් අර අහස තියෙන බල දිනන්න හදන මනුස්සයා මොකද කරන්නේ? දිනන්න හදන මනුස්සයා තමයි අර කළු පාට වලාකුළු ටික අයින් කරලා ආයි මොකද්ද කරන්නේ? නිල් පාට පැහැදිලි අවකාශය යන්නේ. අපි පරදින්න ඉන්න මනුස්සයා එහෙම එයා පෙරදිලා ඉන්නේ. එයා අහසට පෙරදිලා ඉන්නේ. ආසට පෙරදිලා ඉන්නකොට එයා ආස සුන්දරත්වය දකින්න. එයා ආස වෙනස් කරන්න යන්නේ. හොඳට මතක තියාගන්න මේ මෙතන මම මේ ආස කියන උපමාව ගත්තේ මේ මෙතනදී ඔබ අර හැම වෙලාවෙම අභ්‍යන්තර මේ සටන දකින්න. අභ්‍යන්තර සටනේ ඔබ ආයි මායාව, ඒ කියන්නේ මේ යථාර්ථයේ මායාව, විද්‍යාව අවිද්‍යාව කියලා හරි. ඔබ ආයි මෙතන සටනක ඉන්නේ ලොකු. ඒ සටනින් ඔබ පරදින්න කැමති නෑ. නේද? ගොඩක් පින් ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.